ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුකූලව නිෂ්පාදන පිරිවැයට අනුකූලව මිල ගලපා ගැනීමේ අවශ්‍යතාව මත ජූනි මාසයේදී විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ලංකා විදුලි බල මණ්ඩලයට භාණ්ඩාගාරය විසින් සහනාධාර ලබා දීම තවදුරටත් සිදු කර නොහැකි බවයි ඊයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ. කෙසේ වෙතත් ධීවර ප්‍රජාව වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා රාජ්‍ය භාණ්ඩාගාරය හරහා සහන ලබා දීම දිගටම කරගෙන යන බවද ජනාධිපතිවරයා පවසා සිටියා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැබෑ පිරිවැය මත පදනම්ව ඉන්ධන මිල සකස් කරනවා සේම ලංකා විදුලි බල මණ්ඩලයද මුල්‍යමය වශයෙන් තිරසාර විය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ. මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ජූනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන බවත් එහිදී සුළු මිල වැඩිවීමක් සිදුවන අතර එය 2024 දෙසැම්බර් පැවති මිලට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.